සුබ දවසක් වේවා ආදරණීය ඔයාලා හැමෝටම. වහිනව නේද හැමෝටම? ඔව් අපිටත් වහිනවා. මේදුම දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ආරාධනා කරනවා ආදරෙන් තේක්කුත් පෙරාගෙන මගේ වීඩියෝ එක බලන්න එන්න කියලා. අද වීඩියෝ එක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. ඔයාලගේ වගාවේ තියෙන ගොඩක් ගැටලු වලට අද සමහරට උත්තර ලැබෙන්න පුළුවන් මේ වීඩියෝ එක හරහා. ඒ වගේම තමයි මට මේ වීඩියෝ එක කරන්න සාර්ථකත්වය සඳහා ඇන්තූරියම් ලෝකේ ප්‍රවීණ කීප දෙනෙක්ගෙන් මම උදව් ගත්තා. අදහස් එයාලගෙන් ගත්තා. ඉතින් එයාලට ගොඩාක් පින් සිද්ධ වෙන්න කියලා මම මේ වෙලාවේ මතක් කරලා ඉන්නවා. ඊළඟ එක තමයි කියන්න ඕනේ මතක් කිරීමක් විදිහට ඔයාලා මට ඉදිරිපත් කරන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි දෙනවා. ඉතින් ඒ රිප්ලයි බලන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. අනිත් මතක් කිරීම තමයි මගේ තවානේ තියෙන මල් එකින් එක ෂෝට්ස් හරහා ඔයාලට මේ දවස්වල අරන් එනවා. ඉතින් ඒ ෂෝට්ස් හරහා මගේ තවානේ තියෙන මල් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒවා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බෝඩෝ මික්ස් එක හදන විදිහ. බෝඩෝ මික්ස් එක කියලා කිව්වම මේක ඇන්තෝරියම් වලට විතරක් අදාළ දෙයක් නෙවෙයි. මේ බෙහෙත ගොඩක් වගාවන් වලට යොදා ගන්නවා. නමුත් ඇන්තෝරියම් වලටත් ගොඩාක් හොඳ ප්‍රතිඵලදායක තත්ත්වයක් තියෙනවා මේ බෝඩෝ මික්ස් එක දානවනම්. සමහර කෙනෙක් මේ ගැන දැනගෙන ඉන්න පුළුවන්, සමහර කෙනෙක් නොදැන ඉන්න පුළුවන්. ඉතින් දැනගෙන හිටපු කට්ටිය මගෙන් අත්වැරද්දක් වුණා නම්, තව එකතු වෙන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දෙන්න කියලාත් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ තියෙන්නේ කොපර් සල්ෆේට්, එහෙම නැත්නම් පල්මානික්කම්. මේක නිර්ජලීය සහ සජලීය විදිහට ගන්න පුළුවන්. මේ පල්මානික්කම එහෙම නැත්නම් කොපර් සල්ෆේට් වලට ජල අණු ඇබ්සෝර් වෙලා තියෙන නිසා තමයි මේක නිල් පාටට ඔයාලට පේන්නේ. ඉතින් ඒක අර සුදු නෑ කියලා කලබල වෙන්න එපා. ඔයාලට කොපර් සල්ෆේට් ගන්නකොට සුදු පාටට හම්බුණත් මේ විදිහට නිල් පාටට හම්බුණත් ඒකේ වෙනසක් නැහැ. ඊළඟට අපට ඕන වෙනවා මෙන්න මේ වගේ අලුහුණු, අපි කියන අයවට කැල්සියම් කාබනේට් කියලා. ඊළඟට අපට ඕන වෙන්නේ මෙන්න මේ වගේ කොන්ඩිස්. මේ ද්‍රාවණය හදනකොට මේකට අනුපාතයක් තියෙනවා. අපි මේ බෝඩෝ මික්ස් එක හදනකොට සාමාන්‍යයෙන් ලීටර් 10කට අලුහුණු ග්‍රෑම් 100ක්, කොපර් සල්ෆේට් ග්‍රෑම් 100ක් සහ කොන්ඩිස් තමයි ගන්නෙ. දැන් අපිට ලීටර් එකකට හදනවා නම් ඒක අඩු කරලා තමයි ගන්න වෙන්නේ. එතකොට ලීටර් එකකට හදනවා නම් කොපර් සල්ෆේට් ග්‍රෑම් 10ක්, අලුහුණු ග්‍රෑම් 10ක් සහ කොන්ඩිස් පින්ච් එකක් වගේ ගන්න පුළුවන්. ඔයාලට මේක හදලා පෙන්වන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට හැන්දක් භාවිතා කරලා මේ ද්‍රාවණය හදන්නම්. ඔන්න මේ හැන්දේ අලුහුණු තියෙනවා. අලුහුණු කෝප්පයකට මෙන්න මේ විදිහට අපි දාගන්න ඕනේ. ඊළඟට ඒ ප්‍රමාණයෙන්ම අපිට පල්මානික්කම් මේකට එකතු කරන්න වෙනවා. මම මේක කෝප්පයකට හදන්නේ වතුර මේකට තාම කවලම් කරලා නැහැ. දැන් ඔයාලා ලීටර් 10කට මේක හදනවා නම් මෙන්න මේ විදිහ තනි කෝප්පයකට හදලා ඊට පස්සේ අර වතුර ලීටර් 10ට එකතු කරන්න පුළුවන්. සම්පූර්ණ වතුර ලීටර් 10ට මේක හදන්නේ නැතුව. මොකද අපි මේක හදලා මේකේ යටට බාවෙන කුඩු කොටස් පෙරලා අයින් කරන්න ඕනේ. ඒක ලේසි මෙන්න මේ විදිහට වෙන් කරලා හදනකොට. දැන් ඔයාලට බලන්න පුළුවන් මම මෙතනට මිලිලීටර් 1000, ඒ කියන්නේ ලීටර් එක වතුර ප්‍රමාණයක් අරන් තියෙනවා. මේකෙන් වතුර ටිකක් දාලා මේ කෝප්පෙට දාලා මේක
මික්ස් කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් කොන්ඩිස් ඒ වගේම කොපර් සල්ෆේට් අලුහුණු තුන දැන් මේකේ තියෙනවා. ඔන්න දැන් බලන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක හොඳට මික්ස් කරගන්න. මේක හොඳට මික්ස් වුණාට පස්සේ මේක හරි විදිහට හැදුනද කියලා බලන්න අපිට පුළුවන් මේකට යකඩ කෑල්ලක් දාලා බලන්න. මේකට යකඩ කෑල්ලක් දැම්මගෙන් පස්සේ යකඩ කෑල්ලක් කියන්නේ අපි හිතමු පිහියක් කියලා. පිහියක් මේකට දාලා විනාඩියක් දෙකක් විතර තිබ්බයින් පස්සේ ඒකේ මලකඩ බැඳෙනවා නම් මේ මික්ස් එක හරියට හැදිලා නැහැ කියන එකයි ඒකේ අර්ථය. ඒ කියන්නේ මේ මික්ස් එකේ තියෙන ඇසිඩ් ගතිය වැඩි කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වෙලාවට ඔයාට පුළුවන් අලුහුණු තව ටිකක් දාලා මේකේ ඇසිඩ් ගතිය ඉවත් කරගන්න. එහෙම දාලා ඊට පස්සේ ආයෙත් පිරිසිදු කරගත්ත යකඩ කෑල්ලක් දැම්මයින් පස්සේ ඒ යකඩ කෑල්ල වෙනස් නොවෙනවා නම් අන්න ඒක තමයි හරිම මික්ස් එක වෙන්නේ. මේ විදිහට හොඳට මේක දිය වුණාට පස්සේ අපිට පුළුවන් ඉතුරු වතුර ප්‍රමාණයට මේ මික්ස් කරපු ටික පෙරලා එකතු කරන්න. අනිවාර්යෙන් පෙරන්න ඕන. මොකද මේකේ කෑලි කෑලි අපිට බා වෙන නිසා. දැන් මම කියන්නම් මේකෙන් සිද්ධ වෙන දේ. අපි මේකට කොපර් සල්ෆේට් එකතු කරා. ඒ වගේම කොන්ඩිස් එකතු කරා. ඒ වගේම අලුහුණු එකතු කරා. මේ වලින් ලැබෙන ප්‍රයෝජන විවිධාකාරයි. දැන් කොපර් සල්ෆේට් ගත්තයින් පස්සේ කොපර් ඕන වෙනවා පත්‍රවල නිරෝගීභාවය සඳහා. පත්‍ර ආසාදනයකදී දැන් අපි හිතමු වැහි කාලයේදී අර පත්‍ර දිය වෙලා වගේ යන රෝගය ගත්තොත් ඒ රෝගයට ගොඩාක්ම හොඳ ප්‍රතිඵලදායක තත්ත්වයක් තියෙනවා මේ බෝඩෝ එක ස්ප්‍රේ කරන එකෙන්. ඒ වගේම තමයි ගහ කට් කරාට පස්සේ බොටම් එකට එහෙම නැත්නම් টොප් කට් එක සමහර වෙලාවට ඔයා දැකලා ඇති අර කැපුම් මුහුණෙන් දිලීරයක් ගිහිල්ලා ගහ විනාශ වීගෙන යනවා. ඒ විනාශ වීගෙන යන එක යම් තාක් දුරට කියන්නේ ගහ බේර ගන්න තත්ත්වයටම පත් කරගන්න පුළුවන් මේ බෝඩෝ එක යොදනවා නම්. ඒ කියන්නේ මේකේ දිලීර ආසාදන සහ බැක්ටීරියා ආසාදන යන දෙකම පාලනය කරන්න පුළුවන් හැකියාවක් මේ බෝඩෝ මික්ස් එකට තියෙනවා. කමෙන්ට් එකක් ඉදිරිපත් වෙලා තිබුණා අලුතෙන් එන දළු කළු පාටට එන්නේ ඇයි කියලා. දල්ලකින් තමයි අපිට කියන්න පුළුවන් ගහ හොඳින් වර්ධනය වෙනවා කියලා. ගහේ නිරෝගීභාවය ගොඩාක්ම දැනගන්න පුළුවන් අලුතින් එන දළු වල ස්වභාවයෙන්. එතකොට කළු පාටට එන දල්ලෙන් අපිට කියන්න පුළුවන් මේ ගහ අසනීප වෙලා තියෙන බව. අලුතින් එන දළු හොඳින් ලස්සනට දීප්තිමත් නිරෝගීව එන්න ගහේ කොපර් ප්‍රමාණය වැදගත් වෙනවා. ඒ වගේම නයිට්‍රජන් ප්‍රමාණයත් වැදගත් වෙනවා. බෝඩෝ මික්ස් එක යොදනවා නම් දිලීර ආසාදනයකින් එහෙම වෙනවා නම් එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදනයකින් එහෙම වෙනවා නම් ඒ වගේම කෘමියේ හානියක් නිසා එහෙම වෙනවා නම් ඒකට හොඳ විසඳුමක් වෙනවා මේ මික්ස් එක යොදන එකකින්. ඒ මොකද මම එහෙම කියන්නේ පල්මානික්කම් කියන්නේ පොයිසන් එකක් නේද? ඉතින් මේක කෘමියේ හානියක් නිසා සිද්ධ වෙනවා නම් ඕන් මේ ගහට හානිදායක තත්ත්වයක් ඇති කරන්නේ නැහැ පල්මානික්කම් එහෙම නැත්නම් කොපර් සල්ෆේට් තියෙන නිසා. ඒ වගේම දිලීර නාශකයක් වෙන නිසා කොපර් සල්ෆේට් ඒකත් හොඳින් පාලනය කරන්න පුළුවන් දෙයක් වෙනවා බෝඩෝ මික්ස් එක යොදන එකෙන්.
ඒ වගේම තමයි බැක්ටීරියා ආසාදනයක් නිසා එහෙම වෙනවා නම් ඒකිනුත් ඔයාලට ගැලවෙන්න පුළුවන් මේ මික්ස් එක යොදන එකෙන්. මම කියන්නේ නැහැ මේක තමයි එකම සහ හොඳම දිලීරනාශකයෙක් කියලා. මොකද අපි එකම දිලීරනාශකයක් දිගින් දිගටම ගහනවා නම් ඒකට දිලීර, බැක්ටීරියා, කෘමි කියන මේ තුන් කොට්ටාසෙම අනුවර්තනය වීමක් සිද්ධ වෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ පත්‍රවල නම් එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදනයකින් නම් මයිටා ආසාදනයකින් නම් ඕනෑම ලෙඩ රෝගයකට එකම බෙහෙතක් කීප වතාවක් වාර 3ක්වත් එකම බෙහෙත යොදන්න ඕනේ. ඒ මොකද මම එහෙම කියන්නේ ඔයාලට අසනීපයක් වුණාගෙන් පස්සේ ડોක්ටර් ගාවට ගියාම බෙහෙත් නිර්දේශ කරනවා. ඒ බෙහෙත් ගොඩාක් වෙලාවට දෙන්නේ දවස් 3කට. ඒ දවස් 3කට දෙනකොට ඔයාලට පළවෙනි දවසේ එක බෙහෙතකුත්, දෙවෙනි දවසේ එක බෙහෙතකුත්, තුන්වෙනි දවසේ එක බෙහෙතකුත් දෙන්නේ නැහැ. ප්‍රතිජීවකයක් දෙනකොට ඒ ප්‍රතිජීවකයෙන්ම මේ ලෙඩේ සුවපත් කරන්නයි ડોක්ටර් බෙහෙත් නිර්දේශ කරන්නේ. ඉතින් යම් ලෙඩක් ඔයාලගේ වගාවේ තියෙනවා නම් එක බෙහෙතක් එක දිගට වාර 3ක් එහෙම නැත්නම් 4ක් යොදලා බලන්න. ඒ ලෙඩේ පාලනය නොවෙනවා නම් අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න. තව දෙයක් තමයි දිලීරනාශකයක්. රෝගයක් තියෙද්දි එහෙම නැත්නම් රෝගයක් නැතිකොට උනත් එකම බෙහෙත දිගින් දිගටම පාවිච්චි කරන්න එපා. ඒ මොකද අර විදිහට දිලීර එහෙම නැත්නම් බැක්ටීරියා මයිටාවන් මේ අනුවර්තනය වෙලා ඊට පස්සේ වෙනත් ස්වරූපයකින් ගහට හානි කරන්න පුළුවන් නිසා. ඉතින් පත්‍ර දිලීරනාශකයක් එහෙම නැත්නම් පාංශු දිලීරනාශකයක් මාරුවෙන් මාරුවට වර්ග දෙකක් හෝ තියාගෙන මාරුවෙන් මාරුවට යොදනවා නම් ඒක තමයි වඩාත් ප්‍රතිඵලදායක වෙන්නේ. ඉතින් අපි කතා කර හිටියේ බෝඩෝ එක ගැන. දැන් මේක හොඳින් මික්ස් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේක මේ ඉතුරු වතුර ප්‍රමාණයට මේක යොදන්න පෙරලා. ඔන්න මම ඉතුරු වතුර ප්‍රමාණයට මේ ද්‍රාවණය එකතු කරා. ඔයාලට බලන්න පුළුවන් මේකේ මෙන්න මේ විදිහට මේවා ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මං කිව්වේ පෙරන්න කියලා. තව දෙයක් කියන්න ඕනේ. අපි කතා කරේ කොපර් සල්ෆේට් ගැන විතරයි. ඒ වගේම මං කිව්වා මේකට අලුහුණු යොදනවා කියලා. අලුහුණු වලින් ගොඩාක්ම මේ ද්‍රාවණේ එහෙම නැත්නම් අපි මේ ද්‍රාවණේ යෙදුවගෙන් පස්සේ පැලේ තියෙන pH අගය පවත්වා ගන්න ගොඩාක් උපකාරී වෙනවා. කොණ්ඩිස් වලිනුත් දිලීරනාශකයක් වෙනවා. ඒක නිසා මේ තුන හොඳින් කවලම් කරලා යොදන එකෙන් ඕගොල්ලන්ට ගොඩක් වාසි සහගත සහ ප්‍රයෝජනයක් තමයි ලැබෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අවසාන ප්‍රතිඵලය. මේ බෝඩෝ එක හදලා ඔයාලට බෑ මේක ස්ටෝ කරලා තියලා පහුවදාට දාන්න. මේකේ ගොඩක්ම ප්‍රතිඵලදායක තත්ත්වයක් තියෙන්නේ ෆ්‍රෙෂ්ව මේක යොදන එකෙන්. කොයිම වෙලාවකවත් පරණ වෙච්ච බෝඩෝ එකක් දාන්න එපා. අපි මේක යොදන්න හිතාගෙන ඉන්න දවසට හදලා එවලේ පාවිච්චියට ගන්න මතක තියාගන්න සහ ඒක සැලකිය යුතුම කාරණයක් වෙනවා. ඉතින් අද අපි කතා කරේ බෝඩෝ මික්ස් එක ගැන. මේක ආයෙත් සාරාංශ කරලා කිව්වොත් බෝඩෝ මික්ස් එක ඇන්තෝරියම් වගාවට විතරක් නිර්දේශිත දෙයක් නෙවෙයි. තවත් වගාවන් වලට යොදා ගන්නවා. ඉතින් මේක දිලීර නාශකයක් වෙනවා, බැක්ටීරියා නාශකයක් වෙනවා. ඒ වගේම
කෘමිනාශකයකුත් වෙනවා. ඒ වගේම තමයි මේකේ පාංශු තත්ත්වයේ pH අගය පවත්වා ගන්නත් ගොඩාක් උපකාරී වෙනවා. වීඩියෝ එක බලන ගොඩ දෙනෙක් බෝඩෝ එක ගැන දන්නව ඇති. ඉතින් මේ ගැන ඔයාලට පුළුවන් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් ඉදිරිපත් කරන්න. ඒක ඔයාලගේ වගාවටත් යහපතක් වෙනවා. නොදන්න දෙයක් කෙනෙකුට කියලා දෙන එක නේද? ආපස්සට ඔයාලට හොඳ දෙයක් වෙනවා වගාවට සහ අනිත් අයට කරන උපකාරයක් නිසා. ඒ වගේම තමයි මම වැරදි දෙයක් කිව්වනම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දෙන්න. මොකද මමත් ඒ වැරදි පෙන්නලා දෙන එකෙන් නිවැරදි වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ බෝඩෝ මික්ස් එක ගැන. ඒක හදන විදිහ, ඒ වගේම හදලා වගාවට යොදා ගන්න විදිහ, ඒ හේතුවගෙන් පස්සේ වගාවට ලැබෙන ප්‍රයෝජන, ඒ වගේම බෝඩෝ මික්ස් එකේ වැදගත්ම කරුණු මොනවාද කියන එකත් අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මම හිතනවා මම ඒ ගැන සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරා කියලා. ඒ ගැන ඔයාලට පුළුවන් පස්සේ අදහස් දක්වන්න. ඉතින් අද වීඩියෝ එකේ සමාප්තියට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේ වහින වෙලාවේ මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම කමෙන්ට් ඉදිරිපත් කරන ඔයාලට, ලයික් ඉදිරිපත් කරන ඔයාලට ගොඩාක්ම ස්තුතියි කියලා මේ වෙලාවේ මතක් කරනවා. මොකද ඒ ඉදිරිපත් කරන දේෙන් තව කෙනෙකුට මේ වීඩියෝ එක යන්න ඉඩ සැලසෙන නිසා. ඉතින් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හොඳින් වගාව දියුණු කරගන්න කියලා ආදරෙන් කියන ගම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.